ආයිබෝවන් ඔබලොකොටම මම අද කතා කරන්න ලෑස්ති වෙන්නේ මම ස්කිල් මයිග්‍රේෂන් 491 වීසා එක ගැන වීඩියෝ මාලාවක් කරගෙන ආවා. ඒකේ මීට කලින් මම කොටස එක ඉඳලා කොටස 3 වෙනකන් වීඩියෝ වගේක් කරගෙන ආවා. ඒකේ කොටස එකෙන් මේ 491 වීසා එක ගැන මූලික හැඳින්වීමකුත් දෙවනි කොටසදී ස්කිල්ඩ් ඇසෙස්මන්ට් එක කියන දේ සම්බන්ධවත් තුන්වෙනි වීඩියෝ එකෙන් ඉංග්‍රීසි කොහොමද මේකට කරගන්නේ කියන සම්බන්ධවත් කතා කරා. ඊළඟට මේ අද මේ හතරවෙනි කොටස විදිහට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොයින්ට් ටෙස්ට් එක කියන එක ගැන. ඉතින් ඔයගොල්ලෝ දැන් මේක මේ වීඩියෝ එක නම් එකපාරම බලන්නේ. මම කියන්නේ ඔයගොල්ලෝ මුලින්ම මේකේ කොටස 1 ඉඳලා 3 දක්වත් ඔක්කොම බලලා එන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් ටික දාලා තියන්නම්. එතකොට මේ පොයින්ට් ටෙස්ට් එක කියන්නේ මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ මේකේ අනික් වීඩියෝස් වල බලන්න අපි ස්කිල්ස් ඇසෙස්මන්ට් එක සහ ඉංග්‍රීසි කරගත්තට පස්සේ ඒ දෙකම හරිනම් ඊළඟට දේ තමයි අපි මෙහෙ ගවර්න්මන්ට් එකට දැනුම් දෙන්න ඕනේ. අපි මෙහෙට එන්න කැමතියි කියන එක දැනුවත් කරන්න ඕනේ. එතකොට ඒ දැනුවත් කරන එකට අපි කියනවා EOI එකක් දානවා කියලා. ඒක අපි ඊළඟ කොටසෙන් බලමු. එතකොට ඒ EOI එකක් දාන්න ඕනේ කරන අවම ලකුණක් තියෙනවා. ඉතින් ඒ ලකුණු ප්‍රමාණය හදාගන්න එක ගැන තමයි මේ කතා කරන්නේ. ඒක තමයි පොයින්ට් ටෙස්ට් එක කියන්නේ. එතකොට දැන් මේ එක එක වීසා වර්ග වලට මේ පොයින්ට් ටෙස්ට් එක බලපානවා. තව තියෙනවා 189 190 කියලා වීසා තියෙනවා. දැන් මේ මම කතා කරන මේ 491 වීසා එකට බලපාන්නෙත් ඒ පොයින්ට් ටෙස්ට් එක තමයි. ඉතින් මේ පොයින්ට් ටෙස්ට් එකේදී ඔයගොල්ලෝ සම්පූර්ණ ලකුණු 65ක් තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට මේ ඒ කියන්නේ EOI එකක් දාන්න. එතකොට පොයින්ට් ටෙස්ට් එකේදී දැන් 491 වීසා එකේදී ඔය ලකුණු 65න් 15ක්ම මෙහෙ ගවර්න්මන්ට් එකෙන් ඔයගොල්ලන්ට හම්බෙනවා. ඒකට තමයි ඔය ස්පොන්සර්ෂිප් එක කියන්නේ. ඒ ලකුණු ටික හම්බ වෙනවා. එතකොට ඔයගොල්ලොන්ගේ අතින් එකතු කරගන්න ඕනේ ලකුණු 50ක්. එතකොට අපිට කියන්න පුළුවන් අඩුම අවම ලකුණ 50යි කියලා. එතකොට මම ගත්තත් ඔය අවම ලකුණු 50න් කියන එකෙන් තමයි ආවේ මෙහාට. එතකොට දැන් ඔය ලකුණු 50 එකතු කරගද්දී ඔතනදී මුලින්ම පළවෙනි දේ තමයි ඔයගොල්ලන්ගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් වලට ලකුණක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඩිග්‍රී ලෙවල් එකට ලකුණක් හම්බ වෙනවා. තව PhD වගේ තියෙනවා නම් ඒකට තව ලකුණු ගණනක් හම්බ වෙනවා. එහෙමම අධ්‍යාපනයට ලකුණු හම්බ වෙනවා. ඊළඟට වයසට වයස බැලුවාම සාමාන්‍යයෙන් 20 ගණන් වල අග්‍රහාරිය සහ 30 ගණන් වල මුලහාරිය තමයි වැඩිම ලකුණු හම්බෙන්නේ. එතන ඉඳලා ඒ කියන්නේ වයස අඩු කෙනෙක් වුණත් ලකුණු අඩු වෙනවා. වයස වැඩි කෙනෙක් වුණත් ලකුණු අඩු වෙන එකයි වෙන්නේ. ඔතනදී ලකුණු අවුරුදු 40ක් වෙනකන් ලකුණු යම් ප්‍රමාණයක් හම්බ වෙනවා. මම කිව්වා කලින් ස්කිල් ඇසෙස්මන්ට් ස්කිල්ස් වීසා වලදී වයස 45 වෙනකම් පුළුවන්. නමුත් අවුරුදු 40 ඉඳලා 45 වෙනකම් අයට ලකුණු හම්බෙන්නේ නෑ මේ වයසට ওই පොයින්ට් ටෙස්ට් එකේදී. එතකොට ඊට පස්සේ ඔය දැන් এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක ඊළඟට වයස ඊළඟට ඔයගොල්ලෝ මැරිඩ්ද සිංගල් කියන එක. දැන් සිංගල් කෙනෙකුට ලකුණු 10ක්ම හම්බ වෙනවා. එතකොට මැරිඩ් එක්කෙනෙකුට ඒ 10 නෑ. එතකොට මැරිඩ් එක්කෙනෙකුට ඔය ලකුණු 10 ගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මැරි කරලා ඉන්න කෙනාට එයාටත් ස්කිල් ඔකියුපේෂන් එකක් නම් එයා ඉන්නේ. එයාටත් ස්කිල් ඇසෙස්මන්ට් එකක් කරොත් ඔන්න එතනින් 5ක් හම්බ වෙනවා. එතකොට එයාත් ඉංග්‍රීසි කරගත්තොත් එතනත් තව ලකුණු 5ක් හම්බ වෙනවා. එහෙමම ලකුණු හම්බ වෙනවා. එතකොට තමන් ඉංග්‍රීසි වලටත් ලකුණු හම්බ වෙනවා. දැන් ස්කිල් මයිග්‍රේෂන් වල සාමාන්‍යයෙන් අපි PT වල නම් අවම ලකුණ කියනවා සාමාන්‍යයෙන් ලකුණු 50ක් ඕවරෝල් 50ක් ඕවරෝල්. ඒ කියන්නේ each බෑ ඒ කියන්නේ එක එක කොම්පොනන්ට්ස් එකට ලකුණු 50 ගානේ තියෙන්න ඕනේ. ඉතින් ඒ ගානක් තියෙනවා නම් කියන්නේ හරි ඔයා මේකට එලිජිබල්. නමුත් ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් මම ගත්තත් මගේ මට ලකුණු 60 ගානක් තිබුණා. නමුත් ඒ ගානට මම එලිජිබල්. නමුත් මට ඉංග්‍රීසි වලට ලකුණු ලැබුණේ නැහැ. එතකොට මම ඉංග්‍රීසි වලින් ලකුණු අරගෙන නෙවෙයි ඔය මගේ ලකුණු 50 එකතු කරගෙන තියෙන්නේ. එතකොට එහෙම ඊට පස්සේ ඔයාගේ එක්ස්පීරියන්ස් ඒ කියන්නේ වර්ක් එක්ස්පීරියන්ස් කිව්වහම ඔයා අර මේකට
පෙන්වන ඩිග්‍රී කොලිෆිකේෂන් එක ලබා ගන්න කලින් ගත්ත එක්ස්පීරියන්ස් එකට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වගේ ජොබ් එකට අදාළ වුණත් ඔයා ඩිග්‍රී කොලිෆිකේෂන් එක ගන්න කලින් ඒවා ඇත්තටම ඒගොල්ලෝ කවුන්ට් කරන්නේ. මටත් ඒක වුණා. දැන් මගේ ඩිග්‍රිය කම්ප්ලීට් කරන්න කලින් මට තිබුණා සෑහෙන අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස්. ඒව එකක්වත් මේගොල්ලෝ කවුන්ට් කරන්නේ නැහැ. එතකොට මමත් අහුනේ අන්තිමේට ඒ කියන්නේ 5 to 8 years experience කියන කැටගරි එකට තමයි අහුනේ. එතකොට ඒක කවර් වුණේ එඩියුකේෂන් එකේ කියන්නේ ක්වොලිෆිකේෂන් එක ලබා ගත්තට පස්සේ ඒ කියන්නේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක තියෙන දිනේට පස්සේ දවසින්ලා තියෙනවා තමයි ඒගොල්ලෝ ගණන් කරන්නේ. එතකොට එහෙම ලකුණු හම්බ වෙනවා. ඒ වගේ ලකුණු හම්බෙනවා සාමාන්‍යයෙන් ඔය දැන් අපි මේ විදිහට දැන් පිටරටක ඉඳලා මෙහාට එන කෙනෙක් විදිහට අපිට මෙහි এডুকেෂන් ක්වොලිෆිකේෂන් නැහැ. එතකොට මෙහි වර්ක් එක්ස්පීරියන්ස් උත් නැහැ. ඒ වගේ මේ ඕස්ට්‍රේලියාව ඇතුළේ තියෙනවටත් මේගොල්ලෝ ලකුණු හම්බ වෙනවා. ඒත් ඔය ඒවෙන් අපිට ලකුණු ගන්න බෑ. තව නාටි කියලා එකක් තියෙනවා. නාටි කියන්නේ මේ ස්වදේශ භාෂාවක් ඉගෙනගෙන ඒක පොඩි එක්සෑම් එකක් පාස් කරලා ගන්න ලකුණක්. ඒකත් ඉතින් සාමාන්‍ය අපිට මේ ලංකාව ඉඳගෙන කරන්නත් පුළුවන් කරන අයත් ඉන්නවා. ඒ කියන්නේ Tamanට ඇත්තටම ලකුණු මදි කමක් තියනවා නම් කරලා ගන්නත් පුළුවන්. මම නම් ඒ මොනක්වත් කරේ නැහැ ඇත්තටම. එතකොට ඒ විදිහට ගන්න පුළුවන්. එහෙම කරලා ලකුණු ටික එකතු කර ගන්න ඕනේ. එහෙම තමයි මේකේ මේ පොයින්ට් ටෙස්ට් එක කියන එක කරන්නේ. එතකොට ඔය පොයින්ට් ටෙස්ට් එක ඔයාලට දැනටත් කියන්නේ මේ වෙබ්සයිට් එකක් තියෙනවා. මම ඒක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් දාන්න. ඒකේ ගිහිල්ලා ඔයාලට දාන්න පුළුවන් මේ Tamanට තියෙන එක දේවල් දැම්මට පස්සේ බලා ගන්න පුළුවන් කොච්චර පොයින්ට්ස් ගන්නක් හම්බ වෙනවද කියලා. එතකොට ඒ විදිහට බලලා Tamanට තීරණය කරන්න පුළුවන්. හරි මට මේ ටික කර ඉංග්‍රීසි මේකයි මේ ගන්න කරගත්තා නම් මෙහාට එන්න පුළුවන් කියලා. එහෙනම් ඔයගොල්ලොත් ඒ ලින්ක් එකේ ගිහිල්ලා බලන්න Tamanට පොයින්ට් ටෙස්ට් එකේ ලකුණු ගන්න පුළුවන්ද? ඒ විදිහට මේ ඕස්ට්‍රේලියාවේ එන්න පුළුවන්ද? ඒව බලන්න. ඊට අමතරව මම මේ එක කොටස ඉඳලා 3 කොටස දක්වා ලින්ක්ස් ටිකක් දාලා තියන්නම්. ඒවත් බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි ඔයාලට මෙහෙට එන්න පුළුවන්ද කොහොමද කියලා. ඉතින් try කරලා බලන්න. එන්න බැරි කමක් නැහැ. ලකුණු ටික හදාගෙන ඕකේ මෙහෙම එකක් තියෙනවා. ලකුණු පුළුවන් තරම් වැඩි කරගන්න තමයි ඕනේ. එතකොට ඉංග්‍රීසි හරි පුළුවන් තරම් වැඩිපුර කරලා වැඩි කරගන්න ඕනේ. මොකද ගොඩක් ප්‍රොෆෙෂන්ස් වලට කට් ඔෆ් මාක් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් රෆ්ලි කට් ඔෆ් මාක් එකක් තියෙනවා. ඒ කට් ඔෆ් මාක් එකට වැඩිපුර ලකුණු තියෙන අය තමයි ගන්නෙ. අනිත් එක ඉතින් අර වැඩිපුර ලකුණු තියෙන අයට තමයි ඉස්සලා ප්‍රමුඛතාවයත් හම්බෙන්නේ. ඒ හින්දා ඔයාලා හැම වෙලේම බලන්න ඕනේ ලකුණු වැඩි කරගන්න. එතකොට ලකුණු වැඩි කරගන්න දැන් ලංකාවේ ඉඳලා එන කෙනෙක් විදිහට අපිට තියෙන ඉතින් අපිට මේ මොහොතේ තියෙන එක්ස්පීරියන්ස් ප්‍රමාණයට වැඩි දෙයක් ආයෙ මවන්න බෑ එතන. ඒක එහෙමයි. එතකොට අනික් දේවල් ඒජ් එක ඒවත් අපිට අඩු වැඩි කරන්න විදිහක් නැහැ. ලකුණු ගන්න පුළුවන් ක්‍රම තමයි බොහෝ විට ඉතින් බැඳපු කෙනෙක්නේ. බැඳපු කෙනෙක් වුණාම එයා ස්කිල්ඩ් ගොඩක් විට ස්කිල්ඩ් කෙනෙක් නොවෙන්නත් පුළුවන්. එතකොට එයාගේ ඉංග්‍රීසි වලින් ලකුණු 5ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රීසි කරලා. එතකොට තමන්ගේ ඉංග්‍රීසි වන්නොත් පුළුවන් තරම් කරපු තරමකට ලකුණු හම්බ වෙනවා. ඉතින් අපිට ලංකාවේ ඉගෙනගෙන ලංකාවේ එක්ස්පීරියන්ස් වලින් මෙහෙට එන කෙනෙක් විදිහට අපිට ඉංග්‍රීසි PT වලින් ගන්න පුළුවන් පරිමේ ගන්න එක තමයි කරන්න පුළුවන් එකම දේ. ඉතින් ඒක තමයි කරගන්න ඕන ලොකුවට. ඉතින් මම කියන්නේ හැමෝම උත්සාහ කරලා බලන්න මේ විදිහට එන්න. තව මගේ වීඩියෝස් තියෙනවත් බලන්න. එහෙනම් channel එකත් subscribe කරන්න, like එකක් එහෙම දාන්න. එතකොට මට තව වීඩියෝ කරන්න මේ පුළුවන්කම හම්බ වෙනවා මේකේ. එහෙනම් බොහොම ස්තුතියි නරඹපු සියලු දෙනාටම.